ගොඩක් ආදරෙන් පිළිගන්නවා සිනමා කැප්චර් YouTube channel එකට. අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ Night Has Come Korean series එකේ 4 වෙනි එහෙමත් නැත්නම් අවසාන කොටස. මුල් කොටස් තුන බලපු නැති කෙනෙක් නම් description box එකේ මුල් කොටස් තුනේ link දාලා තියෙනවා. එතනින් ගිහින් බලන්න පුළුවන්. 3 වෙනි කොටසේදී වෛද්‍යවරයා ජොන්හිගේ ජීවිතේ බේර ගන්නවා. කියුන් ජුන් ජින්හා එක්ක එකතු වෙලා ෂායෝ ජුන්ව ඝාතනය කරනවා. යුන්ස ෂායෝ ජුන්ගේ මිනිමරුව කියුන් ජුන් හා ජින්හා කියලා හොයාගන්නවා. ජින්හාට වැඩි ඡන්ද ලැබිලා මරණ දඬුවම හිමි වෙනවා. දාබොම් මාෆියා කියලා පෙන්නනවා. රාත්‍රියේදී දාබොම් කියුන් ජුන්ව ඝාතනය කරනවා. යුන්ස එයාට හම්බුනේ අතර භාවිතා කරලා ගේම් එක මෙහෙවන්න පාක් සේයොන් කියලා හොයාගන්නවා. ඒත් එක්කම ළමයින්ට මෙච්චර කල් අමතක වෙලා තිබුණ සේයොන් ගැන මතකය අලුත් වෙනවා. නාහි තමයි පොලිස් නිලධාරියා. නාහි එයාගේ පොලිස් බලතල පාවිච්චි කරලා කිම් සමේගේ අනන්‍යතාවය මාෆියා කියලා හැමෝටම පෙන්නනවා. මෙතනින් තමයි 3 වෙනි කොටස ඉවරෝනේ. එහෙනම් අපි යමු 4 වෙනි කොටස බලන්න. කිම් සමේගේ අනන්‍යතාවය මාෆියා කියලා හැමෝම දැනගන්නවා. කිම් සමේ නිසා ගොඩක් අයට මැරෙන්න සිද්ධ වුණා. ගේම් එකේදී වැරදි තීරණ ගන්න කිම් සමේ හේතු වුණා. යුන්ෂන් යුන්හාගේ මරණය ගැන කිම් සමීට චෝදනා කරද්දී කිම් සමේ කියන්නේ මට වෙන විකල්පයක් තිබේ නැහැ. මට ඕනේ ජීවත් වෙන්න විතරයි. මටත් මාෆියාවක් වෙන්න ඕනේ නැහැ කියලා. කොහොම වුණත් දැන් හැමදේම ඔප්පු වෙලා ඉවරයි. කිම් සමීට කාගෙන්වත් සමාවක් ලැබෙන්නේ නැහැ. හැමෝම කිම් සමීගේ නමට ඡන්දය දෙනවා. කිම් සමී තනියම නෙවෙයි මේ දේවල් කරේ. දාබොම් ඇතුළව තව මාෆියා අය ඉන්නවා. ඔයාලා රැවටිලා ඉන්නේ අනිත් මාෆියා කවුද දන්නවද කියලා අහලා කිම් සමී අනිත් මාෆියා අයගේ නම් කියන්න හදනවා. ඒත් කිම් සමීට කියා ගන්න වෙන්නේ නැහැ. කිම් සමීගේ කටින් ලේ දාන්න ගන්නවා. ඒත් එක්කම අනවුස්මන්ට් එක දෙනවා ඔබට වෙනත් මාෆියාවන්ගේ අනන්‍යතා හෙළි කළ නොහැක කියලා. ඒ කියන්නේ මාෆියාවකට තවත් මාෆියාවක් පාවල දෙන්න බෑ. දාබොම්ට තවමත් බේරිලා ඉන්න අවස්ථාව තියෙනවා. ඡන්ද දුන්නට පස්සේ හැමෝම ආරක්ෂක ස්ථානවල හැංගෙනවා. මධ්‍යස්ථානට ඇතුළු වෙන දොරටුව ළඟම ලොකු පිළිමයක් තියෙනවා. ඒක සාමාන්‍ය පිළිමයක් කියලා හිතුවට එහෙම නෙවෙයි. ඒ පිළිමේ තමයි සියදිවි නසාගත්ත පාක් සේයොන්ගේ පිළිමය. කිම් සමීට ඒක තේරෙනකොට පරක්කු වැඩි. ඡන්දය දීමේ කාලය අවසන් වෙනවා. වැඩිම ඡන්ද ගත කිම් සමීට මරණ දඬුවම හිමි වෙනවා. ඊළඟට අපිට පෙන්නන්නේ නාහි ගැන. මාෆියා ගේම් එකේ නාහිට ලැබුණු අනන්‍යතාවය පොලිස් නිලධාරියා. පොලිස් නිලධාරියාගේ බලතල අනුව එයාට කෙනෙක්ගේ අනන්‍යතාවය හොයන්න පුළුවන්. වෛද්‍යවරයාට වගේම තමයි පොලිස් බලතල පාවිච්චි කරන්න පුළුවන්. පැය 48කට වරක් විතරයි. ඔයාලට මතක ඇති නාහි හියුන් හෝ කියන පිරිමි ළමයාට කැමැත්තෙන් ඉඳියා. නාහි මුල්ම බලතලය පාවිච්චි කරලා තියෙන්නේ හියුන් හෝගේ අනන්‍යතාවය පරීක්ෂා කරන්න. හියුන් හෝගේ අනන්‍යතාවය පුරාසියෙක් කියලා නාහි දැනගන්නවා. අවාසනාවකට වගේ වෙලාවට ඡන්ද දෙන්න බැරි වුණ නිසා හියුන් හෝට මැරෙන්න සිද්ධ වුණා. හියුන් හෝ මැරුණේ ජුන්හි ඡන්දේ නොදී ඉමු කියන අදහස ඉදිරිපත් කළ නිසා නාහිට ජුන්හි ගැන සැකයක් ඇති වෙනවා. නාහි දෙවන වතාවට බලතල පාවිච්චි කරන්නේ ජුන්හිට. ඒ වෙලාවේ ජුන්හි පුරාසියෙක් කියලා නාහි දැනගන්නවා. යුන්සෝ බේරගන්න ජුන්හි මාෆියා කියලා වැරද්ද බාරගත්තා. නාහි දැනගෙන හිටිය ජුන්හි කියන්නේ බොරු බව. එයාට ජුන්හිව බේරගන්න විදිහක් තිබ්බේ නැහැ. නාහිම තමයි ජුන්හිගේ අනන්‍යතාවය පුරාසියෙක් කියලා බිත්තිය ලියලා තියෙන්නේ. පොඩි දෙයක් මතක් කරන්නම්. ජුන්හි පුරාසියෙක් කියලා ලියලා තිබුණේ බෙහෙත් වර්ගයකින්. යුන්ස ඒ බෙහෙත් කොපිය හොස්පිටල් රූම් එකේ තිබිලා හොයාගත්තා. බෙහෙත් කොපිය ගන්න නම් නිතර හොස්පිටල් රූම් එකට යන එන කෙනෙක් වෙන්න ඕන. කන්දේදී නාහිගේ කකුල පෙරළුණා. එයා නිතරම වගේ වෙලුම් පටි බඳින්න හොස්පිටල් රූම් එකට ආවා. යුන්ස මේ බව දැනගෙන ඉඳියත් එයා ඒක කාටවත් කියන්න ගියේ නැහැ. ආයිමත් වර්තමාන කතාවට ආවොත් නාහිට විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා ජුන්හි විතරයි. අලාම් එක වදින්න කලින් නාහි ජුන්හිව රූෆ් টොප් එකේදී හම්බ වෙනවා. මේ දෙන්න හම්බුනේ ඇයි කියලා දැනගන්න වෙන්නේ අපිට ඉස්සරහ කොටසේදී. හැමෝම නින්දට වැටුණාට පස්සේ දාබොම් කිම් සමීගේ මල සිරුර තියෙන තැනට එනවා. එයා පිළිමෙන් ටිකක් ඉස්සරහ බලාගෙන දැන් ඉන්නේ ඔයයි මමයි විතරයි. අපි මුලින්ම පොලිසිය එක ගනුදෙනු කරමු කියලා කියනවා. මොකද මාෆියාට ඉන්න ලොකුම බාධකීය පොලිසියට හැර වෙන කාටවත් මාෆියා හොයාගන්න බෑ. ඉතුරු වෙලා ඉන්න ළමයි 8 දෙනාගෙන් 4 දෙනෙක්ගේ අනන්‍යතා දැනටමත් අපි දන්නවා. යුන්ස සහ ජුන්හි පුරාසියන් නාහි පොලිසිය. දාබොම් මාෆියා නම් අනිත් 4 දෙනාගෙන් එක්කෙනෙක් මාෆියා වෙන්න ඕන. ඒ කෙනා කවුරු වෙන්න පුළුවන්ද? අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අහුවෙනිද උදේ එලාම් එකට ළමයි අවදි වෙනවා. රාත්‍රියේදී මාෆියා ඝාතනය කරේ කවුද කියලා කියනවා. කිව්වා වගේම මාෆියා ඝාතනය කරලා තියෙන්නේ නාහිව. නාහි මැරෙන්න කලින් ජුන්හිව හම්බ වුණා. නාහි හැංගුණ තැන දාන්නේ ජුන්හි විතරයි. ජුන්හි ඉක්මනට වොෂ්රූම් එකට දුවගෙන යනවා. ඒ වෙනකොටත් නාහි මිය ගිහින් නාහිගේ සිරුර වොෂ්රූම් එකේ බිම තියෙනවා. මේ වෙලාවේ අපට ජුන්හි එක සම්බන්ධ අතීත සිද්ධියක් පෙන්නනවා. පාක් සේයොන් සියදිවි නසා ගන්න කලින් ජුන්හි ඒක දැකලා තියෙනවා.
ජොන්නි එතනට එන්න කලින් සේයොන් පාලමෙන් පැනලා සියදිවි නසාගෙන තියෙනවා. සේයොන්න බේරගන්න හිතාගෙන ජොන්නි ගඟ ළඟට ආවත් පීනන්න තියෙන බය නිසා එයා සේයොන්න බේරගන්න උත්සාහ කළා නැහැ. කිම් සමී මැරුණත් ගේම් එක ඉවරයක් නැහැ. දැන්ට හොයාගත්තු මාෆියා හැමෝම වගේ සේයොන්ගේ සියදිවි නසා ගැනීමට සම්බන්ධයි. සේයොන් ගැන කටකතා පැතුරුව හැමෝම වගේ මැරුණත් ගේම් එක ඉවර වෙන්නේ නැති ඇයි කියලා යොන්නු අහනවා. මෙතනදී අපිට යොන්නු ටිකක් අපහසුවෙන් ඉන්නවා කියලා පෙන්නනවා. ජොන්නි යොන්සව හොයාගෙන ඇවිත් කලින් ලේපාර හොයාගත්තා වගේ නාහි මරපු කෙනා හොයාගන්න උදව් ඉල්ලනවා. මෙතනින් එහාට අපිට පෙන්නන්නේ කලින් දවසේ නාහි සහ ජොන්නි අතර ඇතිවුණු කතාබහ. මාෆියා ඊළඟට එන්න එයාව මරන්න බව නාහි දැනගෙන ඉඳලා තියෙනවා. නාහි ජොන්නිගෙන් උදව් ඉල්ලලා තියෙනවා. ජොන්නි මම යාට උදව් කරන්නම් මුලින්ම ගිහින් හැංගිමු කිව්වත් නාහි අදහස් කරලා තියන්නේ ඒක නෙවෙයි. නාහිට ඕන වෙලා තියෙන්නේ රැට එයාව මරන්න එන මාෆියා කවුද කියලා හොයාගන්න. නාහි කලින් පොලිස් බලතල දෙකක් පාවිච්චි කරා. තවත් පැය 48ක් යනකම් නාහිට පොලිස් බලතල පාවිච්චි කරන්න බෑ. බලතල හරියට පාවිච්චි කරා නම් අනිත් අය බේරගන්න තිබුණා කියලා නාහි මෙතනදී හොඳටම දුක් වෙනවා. නාහි ජොන්නි එක එකතු වෙලා ප්ලෑන් එකක් අහනවා. ඒ අනුව නියෝන් තීන්ත එක එයා ප්‍රශ්න මිශ්‍ර කරලා වොෂ්රූම් එකේ මිමින් තියනවා. ඊට පස්සේ නාහි වොෂ්රූම් එකේ සිවිල් මෝඩ හැංගෙනවා. ජොන්නි මම ඔයාව උදේට ගන්නම් හෙට හම්බ වෙමු කියලා නාහිට පොරොන්දු වෙනවා. ආයිමත් වර්තමාන කතාවට ආවොත් ජොන්නි හැමෝම එක තැනකට කැඳවනවා. කලින් දවසට නාහිව මරන්න ආපු ඝාතකයා එයා ප්‍රශ්නයක පහු කරලා යන්න ඕන. ඒ කියන්නේ ඝාතකයාගේ සපත්තුවේ තීන්ත සලකුණු තියෙන්න ඕන. යොන්සු ලේපාරවල් හොයාගත්ත වගේ ජොන්නි හදන්නේ ලයිට් එක භාවිතා කරලා තීන්ත සලකුණු හොයාගන්න. මේක ඇහුවම දාබොම් කලබල වෙනවා. එයා ජොන්නිගෙන් නාහි ඇත්තටම ඔයාට මේක කරන්න කිව්වද කියලා අහනවා. ජොන්නි එයාලා කරපු හැම දෙයක්ම ෆෝන් එකකින් වීඩියෝ කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි අන්තිම වතාවට නාහිත් එක්ක ෆොටෝ එකක් අරගෙන තියෙනවා. ජොන්නි මේ හැම දෙයක්ම පෙන්නනවා. මාෆියා තමන් නෙවෙයි නම් විරුද්ධ වෙන්න හේතුවක් නැහැ කියන ජොන්නි හැමෝගෙම සපත්තු පරීක්ෂා කරනවා. දාබොම්ගේ සපත්තුවේ තීන්ත සලකුණු නැහැ. හැබැයි මිනාගේ සපත්තුවේ තීන්ත සලකුණු තියෙනවා. ඒ කියන්නේ දාබොම් එක්ක ඉන්න අනිත් මාෆියා මිනාද? මිනා කොහොමත් ඉන්දිය කිම්සමී එක්ක කියොන්ෂුන්ගෙන් යතුරු ගන්න බව මිනා කිම්සමීට උදව් වුණා. ළමයි හැමෝම මිනාට චෝදනා කරද්දී මිනා කියන්නේ නාහි හැංගිලා ඉඳපු තැනක්වත් දන්නේ නැතුව මම කොහොමද නාහිව මරන්නේ? අනික මම පොරවැසියෙක් කියලා. ජොන්නි ඔයා පොරවැසියෙක් කියලා ඔප්පු කරන්න සාක්ෂි තියනවද කියලා අහනවා. ඇත්තටම ඉතින් මිනාට එයා පොරවැසියෙක් කියන සාක්ෂි නැහැ. ජොන්නි මිනාට ඡන්ද දෙන්න හදද්දී යුන්සු ඒක නවත්තනවා. යුන්සු ආයෙමත් මිනාගේ සපත්තු පරීක්ෂා කරනවා. මිනා වොෂ්රූම් එකට ගියා නම් සපත්තු අඩිය තීන්ත සලකුණු තියෙන්න ඕන. ඒත් මිනාගේ සපත්තු අඩිය තීන්ත සලකුණු නැහැ. සපත්තුවේ පැත්තක විතරයි තීන්ත සලකුණු තියෙන්නේ. ඒක ටිකක් අමුතු දෙයක්. යුන්සු කියන විදිහට කාට හරි නාහිගේ ඝාතනයට මිනාව අහු කරන්න ඕන වෙලා තියෙනවා. සාක්ෂි තිබිලත් නාහිව මරපු කෙනා අල්ලගන්න බැරි වුණ නිසා ජොන්නි තරහින් එතනින් පිට වෙලා යනවා. යොන්සු ජොන්වන් එක්ක වොෂ්රූම් එක පරීක්ෂා කරනවා. තීන්ත හැමතැනම විසිරීලා තිබුණත් මිනාගේ සපත්තුවේ පැත්තක විතරයි තීන්ත සලකුණු තිබුණේ. අනිත් කාගේවත් සපත්තුවල තීන්ත සලකුණු තිබුණේ නැහැ. සමහර විට මාෆියා සපත්තු ගලවලා ආව වෙන්න පුළුවන් කියලා යොන්සට හිතනවා. ජොන්වන් සිවිල් මෝඩ පරීක්ෂා කරනවා. එයාට ලේ පැල්ලම් වගේක් හම්බ වෙනවා. නාහිගේ ඇඟේ තුවාලයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ අනිවාර්යයෙන්ම නාහිව මරන්න ආපු ඝාතකයාගේ ලේ වෙන්න ඕන. නාහිව සිවිලම උඩින් අරගන්නකොට මෙතන තියෙන කම්බි කෝලට එයා තුවාල වෙලා තියෙනවා. නාහි ජොන්නිගෙන් එයා මැරුණොත් මරපු කෙනා හොයාගන්න කියලා ඉල්ලුවා. සාක්ෂි තිබිලත් ඒ දේ කරන්න බැරි වුණ නිසා ජොන්නි දුකින් ඉන්නේ. යොන්සු ජොන්වන්ට මිනා ගැන බලාගන්න කියලා ජොන්නිත් එක්ක කතා කරන්න යනවා. යොන්සු එයාලා සිවිලමේ තිබිලා හොයාගත්තු ලේ පැල්ලම් ගැන ජොන්නිට කියනවා. සපත්තු දෙකෙන් විතරක් මිනා ඝාතකයා කියලා කියන්න බෑ. නාහිව මරපු කෙනාගේ ඇඟේ තුවාලයක් තියෙන්න ඕන. දැන් කරන්න තියෙන්නේ ඒ කෙනා කවුද කියලා හොයාගන්න එක. ජොන්නි යොන්සුගේ අදහසට එකඟ වෙනවා. හැබැයි එහෙම දෙයක් හොයාගන්න බැරි වුණත් මිනාට ඡන්ද දෙනවා කියලා කියනවා. යොන්සු කියනවා ජින්හව පාවිච්චි කරා වගේ මාෆියා මිනාව පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මාෆියා මගහැරේ කියලා. දැනටමත් වැඩි සාක්ෂි තියෙන්නේ මිනාගේ පැත්තට. ජොන්නි කියන්නේ අපිට හැමදාම මාෆියා පාලනය කරන්න බෑ. මට දැන් මිනිස්සු මැරෙනවා දැකලා එපා වෙලා අපි ගෙදර යමු කියලා. මේ අතරේ මිනා කෑම් වගේකුත් අරගෙන යොන්නු සහ යොන්ෂාන් ඉන්න කාමරයට යනවා. මිනාට ඕන මේ දෙන්නගේ හිතේ එයා ගැන තියෙන තරහ අයින් කරන්න. ඒත් මිනා බලාපොරොත්තු වුණා වගේ දෙයක් වෙන්නේ නැහැ. ඒ දෙන්න මිනාව කාමරෙන් එළියට ඇදලා දානවා. ජොන්වන් මිනාව හම්බ වෙලා නාහිව මරපු මාෆියාගේ ඇඟේ
තුවාලයක් තියෙන්න ඕන කියලා කියනවා. ඒත් මිනාගේ ඇගේ තුවාලයක් නැහැ. යුන්සොයි ජුන්වනුයි ඉඳියේ නැත්තම් දැනටමත් හැමෝම මිනාට ඡන්දය දීලා. මිනා ජුන්වන්ට ස්තුති කළා. මට හැමදාම ඕනෝනේ ඔය දෙන්න එක යාළුවා වෙන්න කියලා කියනවා. මිනා එයා ළඟ තිබ්බ මධ්‍යස්ථානයේ යතුරු කෙරෙල්ල ජුන්වන් අතට දෙනවා. මාෆියා හැමදාම කරේ එයාලව රවට්ටපු එක. මේ පාර අපි මාෆියා රවට්ටමු කියලා යොන්ස මාෆියා අල්ලගන්න ප්ලෑන් එකක් ගහනවා. ඒ අනුව ජොන්නි හැමෝගෙම ෆෝන් වලට මැසේජ් එකක් යවනවා. නාහි වැරෙන්න කලින් තියන් ඉඳපු කැමරා එක හම්බ වුණා. දැන් ඒක චාර්ජ් වෙන්න දාලා තියෙන්නේ. අපිට ඉක්මනට මාෆියා කවුද කියලා හොයාගන්න පුළුවන් කියලා. මාෆියා නාහි ළඟ කැමරාවක් තිබ්බද නැද්ද කියලා දන්නේ නැහැ. කලින් CCTV footage delete කරා වගේ වීඩියෝ එක delete කරන්න අනිවාර්යයෙන්ම එන්න ඕන. එතකොට මාෆියා අල්ලගන්න එක තමයි යොන්සගේ plan එක වෙන්නේ. මැසේජ් එක දැක ගමන්ම දාබොම් කලබල වෙනවා. එයා යොන්ස හොයාගෙන ඇවිත් කැමරා එක ගැන විස්තර අහනවා. යොන්සට දාබොම් ගැන සැකයක් හිතුණත් එයා එක පෙන්නන්නේ නැතුව කැමරා එක කැන්ටීන් එකේ charge වෙන්න දැම්ම කියලා කියනවා. ඊළඟට අපිට පෙන්නන්නේ මිනාව සහ ජොන්වන්ව. මෙතෙක් වෙලා මාෆියා කියලා සැක කරේ මිනාව. ජොන්නිගේ මැසේජ් එක අනුව ඇත්තටම මාෆියා කවුද කියලා හොයාගන්නකම් මිනාට ඉවසිල්ලක් නැහැ. මිනා ජොන්වන් එක කාමරෙන් එළියට යනවා. මේ දෙන්නට යොන්ෂන්ව හම්බ වෙනවා. යොන්නු පෑන්න හිටිය නැති නිසා ජොන්වන් යොන්නු කොහෙද කියලා අහනවා. යොන්ෂන් එය අසනීපයි කියලා හොස්පිටල් රූම් එකට ගියා කියලා කියනවා. නාහි මරපු කෙනාගේ ඇඟේ තුවාලයක් තියෙන්න ඕන කියලා ජොන්වන් කිව්වා. අනික යොන්නු උදේ ඉඳන් අපහසුවෙන් ඉඳේ. මිනාට ඒක මතක් වෙනවා. එයාලා ඉක්මනට හොස්පිටල් රූම් එකට තුවාලේ යනවා. මිනා හිතපු දේ හරි යොන්නුගේ ඇඟේ තුවාලයක් තියෙනවා. මේ අතරේ යොන්ස බලාපොරොත්තු වන විදිහටම දාබොම් කැන්ටීන් එකට එනවා. වීඩියෝ එක ඩිලීට් කරන්න හිතාගෙන කැමරා එක අතට ගත්තම තමයි දාබොම්ට තේරෙන්නේ එහෙම වීඩියෝ එකක් නැහැ මේක උගලක් කියලා. කොහොම වුණත් දාබොම්ට පැනලා යන්න විදිහක් නැහැ. යොන්සයි ජොන්වනුයි දාබොම්ව අතටම අල්ල ගන්නවා. එක පැත්තකින් මේ දේ සිද්ධ වෙනකොට අනිත් පැත්තෙන් මිනා යොන්නුව ඇඳගෙන එනවා. මේ කලබලය මොකක්ද කියලා බලන්න හැමෝම එකතු වෙනවා. යොන්නු නිසා මේ පාරත් බේරලා ඉන්න පුළුවන් කියලා දන්න දාබොම්ගේ මොනට හිනාවක් එනවා. දාබොම්ගේ මොන වෙනස් වීම අහම්බෙන් ජොන්නි දකිනවා. නාහිගේ ඝාතනයට සැක කරන්න පුළුවන් දෙන්නෙක්ම දැන් ඉන්නවා. එක්කෙනෙක් දාබොම් අනිත් කෙනා යොන්නු. මිනා දාබොම්ගෙන් තනියම එතනට ගියේ ඇයිද කියලා අහනවා. දාබොම් කියන්නේ කැමරා එක ෆුල් charge වෙලාද කියලා බලන්න එතනට ගියා කියලා. යොන්නු එයා තුවාලුන විදිහක් දන්නේ නැහැ. එයා උදේ නැගිටිනකොට බඩේ පැත්තක පිහි ඇනුම් තුවාලයක් තිබිලා තියෙනවා. හැමෝම එයාව සැක කරයි කියන බයට යොන්නු මේ ගැන කාටවත් කියලා නැහැ. දාබොම් යොන්නුට චෝදනා කරද්දී යොන්නු දාබොම්ගේ නමට ඡන්දය දෙනවා. මේ විදිහට මේ දෙන්න එකිනෙකාට ඡන්දය දෙනවා. නාහිගේ ඝාතනයට මුලින්ම සැක කරේ මිනාව. අනික යොන්නු මිනාට නරක විදිහට සැලකුවා. මිනා යොන්නුට ඡන්දය දෙනවා. දාබොම් අනිත් අයවත් යොන්නුට ඡන්ද දෙන්න පළඹවනවා. දාබොම් කොහොම කිව්වත් යොන්සටයි ජොනෙටයි හොඳටම විශ්වාසයි දාබොම් මාෆියා කියලා. මොකද දාබොම් හැර වෙන කවුරුත් කැමරා එක හොයන්න ආවේ නැහැ. ඒක නිසා දෙන්නම දාබොම්ගේ නමට ඡන්දය දෙනවා. මධ්‍යස්ථානයේ ඉන්න ළමයි 7 දෙනාගෙන් 5 දෙනෙක්ම ඡන්දය දීලා ඉවරයි. ඡන්ද දෙන්න ඉතුරු වෙලා ඉන්නේ දැන්යි. ඒ ජොන්වන් සහ යොන්ෂන් විතරයි. යොන්ස බලාපොරොත්තු නොවන විදිහට ජොන්වන් යොන්නුගේ නමට ඡන්දය දෙනවා. යොන්ස ජුන්හි ජොන්වන් එකතු වෙලා තමයි මාෆියා අල්ලගන්න ප්ලෑන් එක ගැහුවේ. ප්ලෑන් එකට අනුව දාබොම් මාෆියා කියලා හොඳටම විශ්වාසයි. ඒ බව දැන දැනත් යොන්නුට ඡන්ද දුන්න එක ගැන යොන්සටත් පුදුමයි. ජොන්වන් හේතුව විදිහට කියන්නේ මාෆියා තුවාල වුණ බවක් උදේ කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. එහෙම වෙලත් එයා ඇඟේ තියෙන තුවාලේ හැමෝගෙම හැංගුව එක. ජොන්වන්ගේ ඡන්ද එක්ක දාබොම් සහ යොන්නු අතර ඡන්ද සමාන වෙනවා. යොන්ෂන්ගේ ඡන්දේ අනුව දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ඉරණම අදරයට තීරණය වෙනවා. යොන්නු සහ යොන්ෂන් හොඳම යාළුවෝ. කලින් දවසේ ඒ දෙන්න එකටමයි ඉඳලා තියෙන්නේ. යොන්නු ඇඟේ තුවාලයක් තියෙන බව අඩුම තරමේ යොන්ෂන්ටවත් කියලා නැහැ. මේ හේතුව නිසා දෙන්න අතරේ බහිම්බස් වීමක් ඇති වෙනවා. බහිම්බස් වීම දොර දිග ගිහින් අන්තිමට යොන්ෂන් පව යොන්නුගේ නමට ඡන්දය දෙනවා. දැන් වැඩිම ඡන්ද තියෙන්නේ යොන්නුගේ නමට. අදරේ මරණ දඬුවම හිමි වෙන්නේ යොන්නුට. කවුරු Tamanට විරුද්ධ වුණත් හොඳම යාළුවා එයාට විරුද්ධ වෙයි කියලා යොන්නු කවදාවත් හිතුවේ නැහැ. යොන්නුට දුකයි යොන්නු අඬ එතනින් පිට වෙලා යනවා. වෙලාව රෑ 12ට ආසන්නයි. රාත්‍රී ඇලාම් එක වදින්න කලින් විනාසයි යොන්ෂන් හැංගෙන්න යනවා. මේ දෙන්න හැංගෙන්නේ කොහෙද කියලා දාබොම් දොර ඉඳන් බලාගෙන ඉන්නවා. මේ අතරේ යොන්සට දෙයක් මතක් වෙනවා. යොන්ස ජොන්වන් එක වොෂ්රූම් එක පරීක්ෂා කරන්න ගිය වෙලේ ජොන්වන් එක පාටම සිවිලම උඩ පරීක්ෂා කරා. ජොන්නි කිව්වේ නාහි වොෂ්රූම් එකේ හැංගුණා කියලා විතරයි. ජොන්නි කොයිම වෙලාවකදීවත් ඒ සිවිලම උඩ කියලා කිව්වේ නැහැ. එහෙනම් ජොන්වන් නාහි හැංගුණ තැන හරියටම දැනගත්තේ කොහොමද?
චොන්නේ හොඳටම දැක්ක යොන්නු අල්ලගත්ත වෙලාවේ දාබම් hina වෙනවා. එයා ඒ ගැන යොන්සරයි චොන්වන්ටයි කියනවා ඒ දැන් කරන්න දෙයක් නැහැ. හැමෝම ඡන්ද දීලා ඉවරයි. දෙන්නටම හැංගෙන්න කියලා චොන්නේ එතනින් යන්න හදද්දී යොන්ස අපිත් එක්ක එන්නේ නැද්ද කියලා අහනවා. චොන්නේ කියන්නේ එකට හිටියත් භයානකයි. අපි අද වෙනම හැංගෙමු කියලා. චොන්නේ ගියාට පස්සේ යොන්ස චොන්වන්ගෙන් ඔයා කොහොමද හරියටම නායි හැංගුණ තැන දැනගත්තේ කියලා අහනවා. චොන්වන් කියන්නේ ඒක අනුමානයක් කියලා. යොන්සට චොන්වන් ගැන තියෙන සැකය තවත් වැඩි වෙනවා. යොන්ස ආයෙමත් හරියටම අනුමාන කළේ කොහොමද කියලා අහනවා. චොන්වන් මෙතනදී කියන්නේ ජීවත් වෙන්න ඕන නම් හැංගෙන්න හොඳ තැනක් හොයා ගන්න ඕන කියලා. චොන්වන්ගේ මේ උත්තරෙත් එක්ක යොන්සට හැම දෙයක්ම තේරෙනවා. ඔන්න දැන් තමයි අපිට චොන්වන්ගේ ඇත්තම ස්වරූපය පෙන්වන්නේ. මෙතෙක් වෙලා ළමයි අතර හැංගිලා ඉඳපු දාබම්ගේ සහායකයා වෙන කවුරුවත් නෙවෙයි චොන්වන්. ඊළඟට අපිට පෙන්වන්නේ චොන්වන් සහ දාබම් එකතු වෙලා නාහිව ඝාතනය කරපු විදිය. කලින් දවසේ දාබම් චොන්වන් එක්ක නාහිව හොයාගෙන වොෂ්රූම් එකට ගිහින් තියෙනවා. එතනදී චොන්වන් අහම්බෙන් එයා ප්‍රශ්නයක දැකලා තියෙනවා. චොන්වන් කියන්නේ කොහොමද බුද්ධිමත් කෙනෙක්. එයාට මේක උගලක් කියලා තේරෙනවා. මේ දෙන්න නාහිව මරලා නාහිගේ ඝාතන සැකය මිනා සහ යොන්නු දෙහාට යොමු වෙන විදියට සාක්ෂි වෙනස් කරනවා. ඒ අනුව තමයි මිනාගේ සපත්තුවේ තීන්ත පැල්ලම් සහ යොන්නුගේ ඇඟේ පිහිපාරක් තියෙන්නේ. ඔයාලට දෙවැනි කොටස මතක නම් ශේෂක ඝාතකයා හොයාගන්න CCTV පරීක්ෂා කරා. ඒ වැඩේ බාර දුන්නේ කම්පියුටර් ගැන හොඳටම දන්න චොන්වන්ට. චොන්වන්ව කවුරුවත් සැක කරේ නැති නිසා එයා ලේසියෙන්ම CCTV ෆුටේජ් ඔක්කොම ඩිලීට් කරා. මම කලින් කිව්ව මාෆියා අතර යොන්ස මරනවද අකමැති කෙනෙක් ඉන්න ඕන කියලා. මොකද කිම්සමේ යොන්සව මරන්න හදද්දී මාෆියා එකගතාවය නැහැ කියලා ඒක වැළැක්වුවා. ඒ චොන්වන්ම තමයි. ඊට පස්සේ චොන්වන්ගේ සැලැස්මකට අනුව කියන් චොන් සහ එයාගේ යාළුවෝ දෙන්නව අයින් කරනවා. හරියටම කියනව නම් මාෆියා අතර ඉන්න මාස්ටර්මයින්ඩ් චොන්වන්. ආයිමත් වර්තමාන කතාවට ආවොත් යොන්සට මේ හැම දෙයක්ම තේරෙනකොට පරක්කු වැඩි. දැන්ටමත් වෙන්න ඕන හැම දෙයක්ම වෙලා ඉවරයි. යොන්සට තාමත් විශ්වාස කරන්න බැහැ චොන්වන් මාෆියා පන්තියේ ළමයින්ව මරන්න චොන්වනුත් සම්බන්ධ වුණා කියලා. යොන්ස හයියෙන් කෑ ගහලා අඬනවා. ඇයි ඔයා එහෙම දෙයක් කරේ? එහෙම කළේ නෑ කියන්න කියලා. ටිකක් නිශ්ශබ්දව ඉඳලා චොන්වන් කියන්නේ ඔයා ඒක තේරුම් ගත්ත නම් පැල්ල දුවන්න ඕන කියලා. මේ අතරේ චොන්හි දාබම්ව හොයාගෙන වොෂ්රූම් එකට යනවා. වොෂ්රූම් එකේ හංගලා තියෙන ආයුධ දැක්කම චොන්නිගේ සැකය තවත් තහවුරු වෙනවා. දාබම් චොන්හි එක්කම ඉඳගෙන එයාලව නොමග යවුවා. චොන්හි දාබම්ට හොඳටම ගහලා ඇයි ඔයා කිසිම වරදක් නොකරපු ළමයින්ව මැරුවේ කියලා අහනවා. දාබම් මුලින්ම එයා මාෆියා කියලා පිළිගන්නේ නැහැ. චොන්හි එතන තිබුණු ගිනි නිවන ටැංකිය අරගෙන දාබම්ව මරන්න යනවා. ඒත් චොන්හිට කෙනෙක්ව මරන්න තරම් දරුණු වෙන්න බෑ. දාබම් මේ තරම් දරුණු වෙන්න එක හේතුවක් තමයි පන්තියේ ඉඳපු ළමයි. කියන් චොන් සහ එයාගේ යාළුවෝ දෙන්න නිතරම වගේ දාබම්ට කරදර කරා. සමහර වෙලාවට මේ කරදර කොච්චර දරුණු වුණාද කියලා කියනවා නම් දාබම් කීප වතාවක්වත් සියදිවි නසා ගන්න බව උත්සාහ කළා තියෙනවා. කියන් චොන් සහ එයාගේ යාළුවෝ දාබම්ට කොච්චර කරදර කරත් පන්තියේ ඉඳපු එක ළමයෙක්වත් ඒකට විරුද්ධ වුණේවත් නැවැත්තුවේවත් නැහැ. චොන්හි එයාගේ යාළුවෙක් වෙලත් කියන් චොන්ට විරුද්ධව පියවරක් ගත්තේ නැහැ. දාබම් අන්තිමට කියන්නේ කියන් චොනේ උගේ කලියටයි වඩා උඹගෙන අප්පිරියයි කියලා. දාබම් ගැන හොයලා බැලුවේ නැති එක චොන්හෙගේ වරදක්. චොන්හෙට දාබම්ව මරන්න අදහසක් නැහැ. දාබම් දන්නවා චොන්හෙ එයාව මරන්නේ නැහැ කියලා. දාබම් කියන්නේ තමුන්ට මාව මරන්න බැරි නම් ජීවිතේ බේරගන්න බැගෑපත්වයන් කියලා. චොන්හෙ වේට කලිනුත් මැරිලා කොට ආපු කෙනෙක්. චොන්හෙ දාබම්ට කියන්නේ මම මැරෙන්න පළවෙනි වතාව මේක නෙවෙයි යොන්සවයි අනිත් අයවයි මරන්න එපා කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ කැන්ටීන් එකේ ඉන්න යොන්නුව. එයා මැරෙන්න කලින් පුළුවන් තරම් එතන තියෙන කෑම කනවා. මේ වෙලාවෙම තමයි හැංගෙන්න තැනක් හොයාගෙන මිනා කැන්ටීන් එකට එන්නේ. මිනා යොන්නු කැන්ටීන් එක ඇතුලේ ඉන්න බවක් දන්නේ නැහැ. එයා කැන්ටීන් එකේ ෂටර් එක වහන්න හදනවා. ඒත් කැන්ටීන් එකේ අතුරු නැති නිසා කැන්ටීන් එක වහන්න වෙන්නේ නැහැ. යොන්නු මාෆියා කියලා සැක කරන්න ප්‍රධාන හේතුව මිනා. මොකද මිනා තමයි යොන්නුගේ ඇඟේ තියෙන තුවාලය හොයාගත්තේ. යොන්නු අදරෑ එයා මැරෙනවා කියලා දන්නවා. එයා මැරෙන්න කලින් මිනාව ඉවරයක් කරන්න හිතාගෙන මිනාගේ පැත්තට කඩාගෙන පනිනවා. යොන්නු මිනාගේ බෙල්ල මිරිකලා මිනාව මරන්න උත්සාහ කරනවා. වෙලාව රෑ 12 වෙනවත් එක්කම ඡන්දය දීමේ කාලය අවසන් වෙනවා. වැඩිම ඡන්ද ගත්ත යොන්නුට මරණ දඬුවම් ක්‍රියාත්මක කරනවා. යොන්නු පොරෑසියෙක්. යොන්නු පොරෑසියෙක් කියලා මිනාවත් යුන්චන්වත් විශ්වාස කරේ නැහැ. අනවුස්මන්ට් එකත් එක්ක යුන්චන් එයාගේ අතින් යොන්නුට වෙච්ච වැරැද්ද ගැන හොඳටම පස්තැවිලි වෙනවා. ආයිමත් අපිට පෙන්නන්නේ යොන්ස සහ චොන්වන්ව. යොන්ස චොන්වන් ළඟ තනින් වැටිලා අනිත් අයව මරන්න එපා. මම තව කවුරුවත් මැරෙනවා දකින්න කැමති නැහැ. ගේම් එක නවත්තන්න කියලා එල්ලනවා. මේ අතරේ රාත්‍රියේ ඇලාම් එක වදිනවා. ඇලාම් එක වදිනවත් එක්කම යොන්ස ඇතුළු පොරෑසියන් හැම කෙනෙක්ම නින්දට වැටෙනවා.
දැන් ඇහැරිලා ඉන්නේ දාබොම් සහ ජොන්වන් විතරයි. දාබොම් ජොන්හිව මරන්න හදනවා ඒත් මරන්න වෙන්නේ නැහැ. මොකද ඝාතනය කරන කෙනා ගැන ඒකමතික තීරණයක් ගන්න මාෆියා රැස්වීමක් පැවැත්විය යුතුයි කියලා ඇනවුස්මන්ට් එක දෙනවා. දාබොම් ජොන්වන්ව හොයාගෙන ඇවිත් කැමරා ගැන කිව්වේ නැහැ කියලා ජොන්වන්ට හොඳටම බනිනවා. දාබොම්ට කැමරා ගැන කියන්න බැරි වුණේ යුන්ස්වයි ජොන්නි එයත් එක්කම ඉඳපු නිසා. අනික කොහොමද දාබොම් මැරුණේ නැහැ. ඒක නිසා ජොන්වන් කියන්නේ මම ඔයාව හොයාගෙන ආවනම් එයාලා මාවත් සැක කරනවා කියලා. දාබොම්ගේ මොනේ තුවාල දැකලා ජොන්වන් මොකද වුනේ කියලා අහනවා. දාබොම් කියන්නේ ජොන්නි එයාව මරන්න ඔයාලට අතක්වත් තියන්න එපා කිව්වා කියලා. යුන්ස් ඉන්දට වැටෙන්න කලින් ජොන්වන් ගැන දැනගත්තා. යුන්ස් එයාගේ අනන්‍යතාවය දන්නවා කියලා ජොන්වන් දාබොම්ට කියන්න යන්නේ නැහැ. අදර කවුරු මැරුවත් හෙට හැමෝම දාබොම්ට ඡන්දය දෙනවා. දාබොම් මැරුණාම ඉතුරු වෙන්නේ ජොන්වන් විතරයි. ජොන්වන්ට විතරක් ගේම් එක තනියම දිනන්න බෑ. දාබොම් අදහසක් ඉදිරිපත් කරනවා. හැම රාත්‍රියකම මාෆියා ඝාතනය කරේ එක පුරවැසියෙකු විතරයි. ඉතුරු වෙලා ඉන්න පුරවැසියන් 4 දෙනාම ඝාතනය කරත් මාෆියා විතරක් ඉතුරු වෙනවා. එතකොට මාෆියා දිනනවා. ගේම් එකත් ඉවර වෙනවා. ජොන්වන් දාබොම්ගේ අදහසට එකඟ වෙනවා. ඒ අනුව යොන්ස් සහ ජොන්ටි මරන්න ජොන්වන් බාර ගන්නවා. මිනා සහ යොන්චන්ව මරන්න දාබොම්ට බාර දෙනවා. ජොන්වන් මාෆියා වුණත් මීට කලින් කාවත් මරලා නැහැ. ජොන්වන් කරේ ඝාතන සැලසුම් කරන එක විතරයි. දාබොම් ජොන්වන්ගෙන් යොන්ස්ව මරන්න පුළුවන් කියලා විශ්වාසද කියලා අහනවා. ජොන්වන් කියන්නේ යොන්ස් මැරෙන්න ඕන නම් ඔයා ඒක කරනවට වඩා මම කරන එක හොඳයි කියලා. යොන්ස් කියන්නේ ජොන්වන්ගේ හොඳම යාළුවා. යොන්ස්ට වේදනාකාරී මරණයක් දෙනවට ජොන්වන් කැමති නැහැ. ජොන්වන් දාබොම්ගේ උදව්ව ඇතිව යොන්ස්ව ෆ්‍රීසර් රූම් එකට අරගෙන එනවා. දාබොම් යොන්ස්ගේ ෆෝන් එක දකිනවා. එයා ඒක ජොන්වන්ට හොරෙන් සාකුවට දා ගන්නවා. යොන්ස් ෆ්‍රීසර් රූම් එකේ තියලා මරණවට වඩා පිහියෙන් ඇනලා මරණ එක ඉක්මන්. ඔයාට බැරි නම් මම යොන්ස්ව මරන්නම් කියලා දාබොම් කියනවා. ජොන්වන් කියන්නේ මේ වෙන කෙනෙක් නෙවෙයි යොන්ස්. අඩුම තරම් මට එයා වෙන මේකවත් කරන්න දෙන්න කියලා. යොන්ස් මැරිලාද කියලා බලලා මට මැසේජ් එකක් දාන්න කියලා දාබොම් මිනාව සහ යොන්චන්ව මරන්න යනවා. මුලින්ම දාබොම් මරන්න යොන්චන්ව එයා යොන්චන්ගේ මොන්ට පොලිතින් කවලයක් දාලා හුස්ම හිර කරලා එයාව මරනවා. යොන්චන්ව මරුවට පස්සේ දාබොම් කෙලින්ම එන්නේ කැන්ටින් එකට. කැන්ටින් එක ඇතුලේ හොයද්දි හැංගිලා ඉඳපු මිනාව හම්බ වෙනවා. මේ අතරේ ජොන්වන් වොෂ්රූම් එකට යනවා. එයා ජොන්හිව මරලා ජොන්හිව මැරුවා කියලා දාබොම්ට මැසේජ් එකක් දානවා. දාබොම් බොහොම දරුණු විදිහට මිනාව ඝාතනය කරනවා. ජොන්වන් දාබොම්ගෙන් මිනාවයි යොන්චන්වයි හොයාගත්තද කියලා අහනවා. දාබොම් දැනටමත් ඒ දෙන්නව හොයාගෙන මරලා දාලත් ඉවරයි. දාබොම් මෙතනදී ඒ දෙන්නව මැරුවා කියලා කියන්නේ නැහැ. මම තවමත් ඒ දෙන්නව හොයනවා. තව ටික වෙලාවක් දෙන්න කියලා දාබොම් මැසේජ් එක යවනවා. යොන්ස් ෆ්‍රීසර් රූම් එකේ තියලා දැන් විනාඩි 30කට වඩා ගත වෙලා නිසා දාබොම් යොන්ස්ට මොකද උනේ කියලා අහනවා. ජොන්වන් යොන්ස් මැරුණා කියලා තහවුරු කරනවා. ඔයාලට මතක ඇති දාබොම් යොන්ස්ගේ ෆෝන් එක අරගත්තා. දාබොම් ෆෝන් එක අරගත්තේ හේතුවක් ඇතිව. මොකද කෙනෙක් මැරුණාම එයාගේ ෆෝන් එක ඕප් වෙනවා. යොන්ස් කියන්නේ ජොන්වන්ගේ හොඳම යාළුවා. ජොන්වන් යොන්ස්ව මරයිද නැද්ද කියලා දාබොම්ට සැකයක් තිබුණා. දාබොම් ෆෝන් චෙක් කරනවා. මිනා සහ යොන්චන් දැනටමත් මැරිලා නිසා ෆෝන් දෙකම ඔන් වෙන්නේ නැහැ. දාබොම් යොන්ස්ගේ ෆෝන් එක චෙක් කරනවා. යොන්ස්ගේ ෆෝන් එක වැඩ කරනවා. ඒ කියන්නේ ජොන්වන් තාමත් යොන්ස්ව මරලා නැහැ. දාබොම් ආයෙමත් ජොන්වන්ට මැසේජ් එකක් දාලා යොන්ස් මැරුණා කියලා හොඳටම විශ්වාසද කියලා අහනවා. ජොන්වන් කියන්නේ විශ්වාස නැත්නම් ඇවිත් බලන්න කියලා. දාබොම් කෙලින්ම ෆ්‍රීසර් රූම් එකට එනවා. ෆ්‍රීසර් රූම් එක ඇතුලේ මෙතෙක් මැරුණු හැමෝගෙම සිරුර තියෙනවා. ඒ හැම සිරුරක්ම සුදු රෙදි වලින් ආවරණය කරලා තියෙන්නේ. දාබොම්ට ජොන්වන්ව විශ්වාස නැහැ. එයා ජොන්වන්ව ඉස්සරහට තල්ලු කරලා යොන්ස්ගේ සිරුර උඩින් දාලා තියෙන රෙද්ද අයින් කරන්න කියලා කියනවා. ජොන්වන් මෙතනදී කියන්නේ ඔයා මේක බලන්න කියලා. ජොන්වන් දන්නේ නැහැ දාබොම් ළඟ යොන්ස්ගේ ෆෝන් එක තියෙනවා කියලා. දාබොම් හිතන් ඉන්නේ මම මෝඩයෙක්ද කියලා එයා ළඟ තිබ්බ යොන්ස්ගේ ෆෝන් එක පෙන්නනවා. මේ වෙලාවේ අපිට යොන්ස්වයි ජොන්හිවයි පෙන්නනවා. ඇත්තටම ජොන්වන් ඒ දෙන්නව මරලා නැහැ. හොඳටම තරහ ගන්න දාබොම් යොන්ස්ව මරන්න බැරි නම් තමසෙත් මැරෙනවා කියලා ජොන්වන්ට පිහියෙන් අරිනවා. ඒත් මාෆියා නීතිවලට අනුව දාබොම්ට ජොන්වන්ව මරන්න බෑ. මොකද මාෆියාට තවත් මාෆියාවක් මරන්න අවසර නැහැ. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ජොන්වන් දාබොම්ට බෙහෙත් එකක් ස්ප්‍රේ කරලා ෆ්‍රීසර් රූම් එකෙන් එළියට පැන ගන්නවා. ඊට පස්සේ ෆ්‍රීසර් රූම් එක එළියෙන් ලොක් කරනවා. දාබොම් කොච්චර උත්සාහ කරත් දොර අරින්න බැහැ. දාබොම් හිතන් ඉන්නේ යොන්ස් ඇතුලේ ඉන්නවා කියලා. එයා යොන්ස්ගේ කියලා හිතන් ඉන්න සිරුරට පිහියෙන් පැනගෙන යනවා. ඒත් ඇත්තටම එතන ඉන්නේ මීට කලින් මිය ගියපු නාහි. ඔන්න දැන් තමයි අපිට ජොන්වන් මේක ප්ලෑන් කරපු විදිය පෙන්වන්නේ. ජොන්වන්ට කොයිම වෙලාවකදීවත් යොන්ස්ව මරන්න අදහසක් තිබිලා නැහැ.
යොන්සෝ ෆ්‍රීසර් රූම් එකට ගෙනාවට පස්සේ තාබොම් යොන්සගේ ෆෝන් එක අරගන්නවා ජොන්වන් දැකලා තියෙනවා. තාබොම් ගියාට පස්සේ ජොන්වන් කරලා තියෙන්නේ යොන්සගේ වගේ පේන්න මීට කලින් මිය ගියපු නාහිගේ සිරුරට මාරු කරන එක. ඒකට එයා යොන්සගේ අතේ තියෙන බ්‍රේස්ලට් එක නාහිගේ අතේ බඳිනවා. ඊට පස්සේ යොන්සෝ ෆ්‍රීසර් රූම් එකකින් එළියට අරගෙන ඇවිත් නැනක හංගනවා. යොන්සගේ ෆෝන් එක දාබොම් ළඟ නිසා යොන්ස මැරලා නැහැ කියලා දාබොම් දැනගන්න බව ජොන්වන් දන්නවා. එයා ඒකට ලේස්ති වෙලාම තමයි ස්ප්‍රේ බොටල් එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ජොන්වන් බලාපොරොත්තු වෙන විදිහටම දාබොම්ව ෆ්‍රීසර් එකේ හිර කරගන්න පුළුවන් වුණා. ආයමත් වර්තමාන කතාවට ආවොත් ජොන්වන් යොන්සගේ ෆෝන් එක එයා ළඟින්ම තියෙනවා. ෆ්‍රීසර් රූම් එකේ සීතල දරාගන්න බැරුව දාබොම් මලසිරක් වහලා තියෙන රෙද්දක් ගන්න හදනවා. දාබොම් හරියටම විවෘත කරන්නේ එයාම කලින් ඝාතනය කරපු කියුන් චුන්ගේ සිරුර. එක පාටම මධ්‍යස්ථානයේ කරන්ට් එක යනවා. දාබොම්ගේ පැත්තට කවුරු හරි බාස්කට් බෝල් එකක් එවනවා. ඒත් එක්කම කියුන්ජුන් ලේ පෙරාගෙන දාබොම් ඉස්සරහට එනවා. ඇත්තටම මේක දාබොම් දකින මායාවක් විතරයි. දාබොම් මෙතනදී හොඳටම බය වෙනවා. ඊළඟට අපිට පෙන්නන්නේ ඊට පහුවෙනිද වෙන සිදුවීම්. උදේ ඇලාම් එකට යොන්ස සහ ෂුන්හි අවදි වෙනවා. අනවුස්මන්ට් එකක් මගින් රාත්‍රියේදී විනාශ යොන්ෂන්ව ඝාතනය කරා කියලා කියනවා. ඒ කියන්නේ ඊයේ දාබොම් මැරිලා නැහැ. දාබොම් තවමත් ජීවතුන් අතර ඉන්නවා. යොන්සට ජොන්වන්ව හම්බ වෙනවා. ජොන්වන්ගේ අනන්‍යතාවය දැනගත්ත නිසා යොන්ස එයා ජීවත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. යොන්ස ජොන්වන්ගෙන් ඇයි ඔයා මාව මැරුවේ නැත්තේ කියලා අහනවා. ජොන්වන් මෙතනදී ඒ ගැන මොකුත් කියන්න යන්නේ නැහැ. දාබොම් තවමත් ජීවතුන් අතර නිසා මට වැඩි වෙලාවක් කතා කරන්න බැහැ. මම දාබොම්ව හොයන්න යන්න ඕන කියලා ඉතින් යනවා. යොන්ස ජොන්වන් මාෆියා කියලා දැනගෙන ඉදියට ජොන්හි තවමත් ඒ ගැන දන්නේ නැහැ. මේ දෙන්නගේ කතාබහ අහගෙන ඉන්න ජොන්හි මේ වෙලාවේ තමයි ජොන්වන් මාෆියා කියලා දැනගන්නේ. ජොන්වන් ෆ්‍රීසර් රූම් එක පරීක්ෂා කරනවා. දාබොම් ෆ්‍රීසර් රූම් එකේ ඇතුලේ නැහැ. එයා දොරේ ලොකය කඩලා එළියට පැනගෙන තියෙනවා. දාබොම් මධ්‍යස්ථානයේ කොහේ හරි හැංගිලා ඉන්නවා. එයා කොයිම වෙලාවකදී හරි යොන්සවයි ජොන්හිවයි මරන්න එන්න පුළුවන්. ජොන්වන් මුලින්ම දාබොම්ගේ නමට ඡන්දය දෙනවා. ඊට පස්සේ යොන්සයි ජොන්හිටයි දාබොම්ගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා අනතුරු හංගවනවා. ජොන්වන් මාෆියා වෙලත් ඒ දෙන්නව බේරගන්න හදන්නේ ඇයි කියලා යොන්සට තවමත් හිතාගන්න බැහැ. ජොන්හි කියන්නේ ඒ ගැන හිතන්න එපා. කොහොමත් අපිට ජොන්වන්ව විශ්වාස කරන්න බැහැ කියලා. ජොන්වන්ට වඩා දාබොම් භයානකයි. ජොන්හි කියනවා අපි මුලින්ම දාබොම්ට ඡන්දෙ දෙමු. ඊට පස්සේ ජොන්වන් ගැන තීරණයක් ගමු කියලා. ජොන්හි දාබොම්ව හොයන්න යන්න හදනවා. යොන්ස එන්න හැදුවත් ජොන්හි එයාව නවත්තලා මම ඉක්මනට එන්නම් කාමරයට වෙලා දොර ලොක් කරගෙන ඉන්න කියලා කියනවා. ජොන්හි ගියාට පස්සේ යොන්ස එයාගේ බෑග් එකෙන් ඉන්හේලර් එක ගන්නවා. මේ වෙලාවේ යොන්ස අහම්බෙන් ජොන්වන් එයාගේ බෑග් එකට දාපු බර්ත්ඩේ ප්‍රසන්ට් එක දකිනවා. මධ්‍යස්ථානයට ආපු මුල්ම දවසේ ජොන්වන් යොන්සට හොරෙන් මේක බෑග් එකට දැම්මා. යොන්ස ප්‍රසන්ට් එක ඇරලා බලනවා. ඒකේ ඇතුලේ තියෙන්නේ පෙන් ඩ්‍රයිව් එකක්. යොන්ස පෙන් ඩ්‍රයිව් එක ලැප්ටොප් එකට සම්බන්ධ කරනවා. ඒත් එක්කම තමයි අපට ජොන්වන් සම්බන්ධ අතීත සිද්ධි කිහිපයක් පෙන්වන්නේ. ඒ හැම තැනකම ජොන්වන් වෙනුවට ඉන්නේ සේයුන්. එතකොට ජොන්වන් කියන්නේ කවුද? ජොන්වන් සහ සේයුන් අතර තියෙන සම්බන්ධය මොකක්ද? අපි බලමු කතාවේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එක පාරටම දාබොම් දොර කඩාගෙන කාමරේ ඇතුළට එනවා. මෙතනින් මේ කොටස අවසන් වෙනවා. දාබොම්ව හොයන්න යන අතරමඟදී ජොන්වන්ව හම්බ වෙනවා. ජොන්හි එයාව මගහැරලා යන්න හදද්දී ජොන්වන් මම දාබොම්ව හොයාගන්නම්. ඔයා යොන්ස ගාවින් ඉන්න කියලා කියනවා. දාබොම් විතරක් නෙවෙයි ජොන්වනුත් මාෆියා. ජොන්හි මෙතනදී ජොන්වන්ට ඔයාගේ දාබොම්ගේ වෙනසක් නෑ කියලා කියනවා. මේ අතරේ තමයි යොන්සව බේරගන්න ඕන නම් රූෆ්ටොප් එකට එන්න කියලා දාබොම්ගෙන් මැසේජ් එකක් එන්නේ. දෙන්නම ඉක්මනට රූෆ්ටොප් එකට දුවලා යනවා. දාබොම් යොන්සව අල්ලගෙන එයාගේ බැල්ලට පිහියක් තියාගෙන ඉන්නවා. දාබොම් මෙච්චර දරුණු කෙනෙක් කියලා යොන්ස දැනගෙන ඉඳී නැහැ. යොන්ස මෙතනදී කියොන්චුන්වයි සුන්බින්වයි මැරුවේ තමුන් නේද? තමුනුත් ඒ වගේමයි කියලා කියනවා. ජුනුන් ඔයාට ඕන මාව මරන්නනේ. යොන්සට යන්න දෙන්න කියලා ඉල්ලනවා. දාබොම් කියන්නේ මට තමුන්ව මරන්න ඕන. ඒත් මොනවා කරන්නද? මට තමුන්ව මරන්න බැහැනේ කියලා. ඒ වෙනුවට මම මොකක්ද කරන්න ඕන කියලා ජොන්වන් අහනවා. දාබොම් කියන්නේ අර පේන බැම්ම උඩට නැගලා එතනින් පහළට පැනලා සියදිවි නසා ගන්න කියලා. ජොන්වන් දාබොම් කියපු විදිහටම බැම්ම උඩට නගින්න යනවා. යොන්සවයි ජොන්හිවයි මරන්න තියෙන එකම බාධකය ජොන්වන්. එයා මැරුණත් දාබොම් යොන්සව අතාරින්නේ නැහැ කියලා ජොන්වන් දන්නවා. ජොන්වන් මාෆියා ගේම් එකේ නීති මතක් කරනවා. ගේම් එකේ නීතිවලට අනුව මාෆියාට තවත් මාෆියාවක් මරන්න බැහැ වගේම සියදිවි නසා ගන්නත් තහනම්. ඒක නීති කඩකිරීමක්. ජොන්වන් දාබොම් දෙහාට ඇවිදගෙන එන ගමන් ඔයා මට තර්ජනය කරපු නිසා මම මැරෙන්නම්. ඔයාටත් මාත් එක්ක මැරෙන්න ඕනද කියලා අහනවා.
මේ අතර යොන්ස දාබොම්ගේ අත හපල එයාගෙන් ගැලවෙන්න සමත් වෙනවා. ඒත් එක්කම ක්‍රියාත්මක වෙන ජුන්හි දාබොම්ව අල්ලගන්නවා. ජුන්හි දාබොම්ට හොඳටම පහර දීලා බෙල්ල හිරගන්නවා. දාබොම් ළඟ තිබුණු ගලකින් ජුන්හිගේ හිසට පහර දීලා ජුන්හිගෙන් ගැලවෙනවා. ජුන්හිගෙන් ගැලවුණු දාබොම් කෙලින්ම එන්න ජුන්වන්ව මරන්න. යොන්ස වැද්දට බැලලා ජුන්වන්ව බේරගන්නවා. ජුන්හිට ආයෙමත් සිහිය එනවා. ජුන්හි ඒ පිහියෙන්ම දාබොම්ට ඇනලා දාබොම්ව මරලා දානවා. මෙහිපාර නිසා යොන්සට ගොඩක් අමාරුයි. ජුන්වන් මම දේවල් විසඳන්නයි ඉදී ඇයි ඔයා එහෙම දෙයක් කරේ කියලා අහනවා. යොන්ස මෙතනදී ජුන්වන්ගේ අත් දෙක අල්ලගෙන මට සමාවෙන්න, මම දැන් ඔයා කවුද කියලා දන්නවා. මට ඔයාව ගොඩක් මතක් වුණා සේයුන්, දැන් මේක නවත්තන්න කියලා කියනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඇති. යොන්ස ජුන්වන්ට සේයුන් කියලා කතා කරේ ඇයි කියලා. මම ඒ ගැන පැහැදිලි කරන්නම්. යොන්ස ජුන්වන් දීපු තෑග්ග ඇතුළේ තිබ්බ පෙන් ඩ්‍රයිව් එක පරීක්ෂා කරා. පෙන් ඩ්‍රයිව් එකේ තිබ්බේ සේයුන් හදපු මාෆියා ගේම් එක. ඇත්තටම ජුන්වන් කියලා කෙනෙක් නැහැ. ජුන්වන් කියන්නේ සේයුන් හදපු මාෆියා ගේම් එකේ කැරක්ටර් එකක් විතරයි. ආයෙමත් වර්තමාන කතාවට ආවොත් ජුන්වන් මට සමාවෙන්න, මට වෙන විකල්පයක් තිබුණේ නැහැ කියලා කියනවා. යොන්ස මම ඒක දන්නවා, දැන් මේක නවත්තන්න කියලා ඇස් දෙක පියාගන්නවා. තව ටිකක් වෙලා ඉවසන් ඉන්න, මම ඔයාව මෙතනින් එළියට අරන් යන්නම් කියන ජුන්වන් බැම්ම උඩ නැගලා එතනින් පාලට පැනලා සියදිවි නසා ගන්නවා. ජුන්වන් මේ වෙනවත් එක්කම මාෆියා ගේම් එක අවසන් වෙනවා. කතාව මෙතනින් ඉවරයි කියලා හිතුවට ඇත්තටම කතාව ඉවර නැහැ. යොන්ස ආයෙමත් අමුතුම ආකාරයේ ලැබ් එකක් ඇතුලෙන් අවදි වෙනවා. එතකොට යොන්ස මෙච්චර වෙලා දැකලා තියෙන්නේ හේනයක්ද? යොන්ස වටපිට බලනවා. යොන්ස විතරක් නෙවෙයි, පන්තියේ ඉඳපු හැම ළමයෙක්ම මේ ලැබ් එක ඇතුලේ ඉන්නවා. යොන්ස එයා ළඟම ඉඳපු ජුන්හිව ඇහැරවන්න හදනවා. ඒත් එක්කම ඉස්සරහින් මැදි වයසේ පිරිමි කෙනෙක් සහ කාන්තාවක් මතුවෙනවා. එතනින් පිරිමි කෙනා යොන්සට එයාව නැගිටවන්න එපා, ඔයා දැන් එයාව අවදි කළොත් එයා කොහොම තත්වයට පත්වෙන්න පුළුවන් කියලා කියනවා. මැදි වයසේ කාන්තාව සහ පිරිමි කෙනා සේයුන්ගේ අම්මයි තාත්තයි කියලා යොන්ස අඳුර ගන්නවා. යොන්ස සේයුන්ගේ අම්මගෙන් මෙතන මොකක්ද වෙන්නේ කියලා අහනවා. සේයුන්ගේ අම්මා යොන්ස ගාවට ඇවිත් කොහොමද ගේම් එක මරණයේ හැඟීම බියකරුයි වේදනාකාරීද අහනවා. සේයුන්ගේ අම්මා කියන්නේ මොකක් ගැනද කියලා යොන්සට හිතා ගන්න බෑ. ඔන්න දැන් තමයි අපට කතාවේ මෙතෙක් නොතේරුණ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙන්නේ. කතාවේ මෙතෙක් පෙන්නපු හැම දෙයක්ම ගේම් එකේ කොටසක් විතරයි. ඒ කිසිම දෙයක් ඇත්තටම සිද්ධ වෙලා නැහැ. මොකක් හරි ක්‍රමයකින් ළමයිනුත් මේ ලැබ් එකට ගෙනත් එයාලව නින්දට යවලා මොලේට ඇත්තටම මේ ගේම් එක කරනවා වගේ දැනෙන්න සලස්වලා තියෙනවා. ෆීල්ඩ් ට්‍රිප් එක, මධ්‍යස්ථානයට යන එක, මාෆියා ගේම් එක ප්ලේ කරන එක, ළමයි මැරෙන එක, මේ ඔක්කොම ගේම් එකේදී වෙන දේවල් විතරයි. හැබැයි ගේම් එක ඇතුළේදී අත්විඳින්න වෙන මරණයේ දුක, වේදනාව සැබෑවටම එයාලා අත්විඳිනවා. සේයුන්ගේ අම්මා කියන විදිහට ළමයින්ව ලැබ් එකට ගෙන වැඩි කාලයක් නොවුනත් එයාලා දොසින් වාරයකට වඩා ගේම් එක නැවත නැවත ප්ලේ කරලා තියෙනවා. ඒ හැම පාරම දිවි බේර ගන්න එකම කෙනා ජුන්වන් විදිහට තමයි ගේම් එක ස්ටොප් කරලා තියෙන්නේ. ජුන්වන් යොන්සට උදව් කරපු නිසා පළවෙනි වතාවට ගේම් එකේ පොරේසියන් ජයග්‍රහණය කරනවා. සේයුන්ගේ අම්මයි තාත්තයි යොන්සව ඇහැරවලා තියෙන්නේ ජුන්වන් යොන්සට උදව් කරන්න තරම් යොන්ස ජුන්වන්ට කලේ මොකක්ද කියලා දැනගන්න විතරයි. මේ දේවල් දැනගත්තම යොන්ස කෑ ගහලා අඬනවා. ඇයි ඔයාලා අපිට මෙහෙම දෙයක් කරන්න කියලා. සේයුන්ගේ අම්මා කියන්නේ මගේ දුව නිර්මාණය කරපු ලෝකේ ඔයාලා හැමෝම වන්දි ගෙවන්න ඕන කියලා. ළමයින්ට මෙච්චර ලොකු දඩුවමක් දෙන්න තරම් එයාලා කරපු වරද මොකක්ද කියලා යොන්සට හිතා ගන්න බෑ. යොන්ස මොන වන්දියක් ගැනද කියන්නේ කියලා අහනවා. ඒත් එකම තමයි සේයුන්ගේ අම්මා මගේ දුවට කරදර කළා එයාව මරාගත්තා. ඔයාලා හැමෝම ඒ අපරාධයට වන්දි ගෙවන්න ඕන කියලා කියන්නේ. ඊළඟට කතාව අතීත සිද්ධියක් දිහාට ගෙන යනවා. දාබොම් සේයුන්ට කැමැත්තෙන් ඉඳලා තියෙනවා. එයා අසභ්‍ය වීඩියෝ එකකට සේයුන්ගේ මූණ දාලා එඩිට් කරලා තියාගෙන ඉඳලා තියෙනවා. දවසක් කියොන්ජුන් දාබොම්ගේ ෆෝන් එක බලද්දි මේ වීඩියෝ එක දැකලා තියෙනවා. කියොන්ජුන් දාබොම්ට තර්ජනය කරලා වීඩියෝ එක ඉල්ලගෙන ඒක හැමෝම අතරේ ෂෙයා කරලා තියෙනවා. වීඩියෝ එක නිසා සේයුන් ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. පන්තියේ ළමයි හැමෝම සේයුන්ව විහිළුවට අරගෙන තියෙනවා. යොන්ස මේ ගැන දැනගෙන ඉඳලා නැහැ වගේම සේයුන් මේ ගැන යොන්සට කියලාත් නැහැ. සේයුන් වීඩියෝ එක ඩිලීට් කරන්න උත්සාහ කරත් ඒ වෙනකොටත් වීඩියෝ එක ඉන්ටර්නෙට් එක පුරාම පැතිරිලා ඉවරයි. මේ ලැජ්ජාව දරා ගන්න බැරුව සේයුන් සියදිවි නසා ගන්නවා. ඔය විදිහට තමයි සේයුන්ගේ මරණය සිද්ධ වෙන්නේ.
ආයිමත් වර්තමාන කතාවට ආවොත් සේයොන් සේදිවි නසාගත්තේ පාන්තියේ ළමයින්ගේ වරදෙන්. කවුරුවත් ඒකට දුක්ුණේවත් වගකීම බාරගත්තේවත් නැහැ. යොන්සු සේයොන්ගේ හොඳම යාළුවා වෙලා සේයොන්ව බේරගන්න බැරි වුණා. සේයොන්ගේ අම්මා මෙතනදී යොන්සුට "ඇයි ඔයා සේයොන්ට මැරෙන්න දුන්නේ? ඔයත් අනිත් ළමයි වගේමයි වෙනසක් නැහැ" කියලා කියනවා. සේයොන්ගේ මරණයට පරිගැනීමක් විදියට තමයි සේයොන්ගේ අම්මයි තාත්තයි මේ ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ දෙන්නට සේයොන්ට දැනුණු වේදනාව ළමයි කරපු වරද ගේම් එක හරහා ළමයින්ට දැනෙන්න සලස්වන්න ඕන වුණා. ගේම් එක ඉවර වෙන වාරයක් පාසා ගේම් එක නැවත නැවතත් සිද්ධ වෙනවා. ඒ හැම අවස්ථාවකදීම මතකයේ මකලා ප්ලේ කරන නිසා ළමයින්ට කලින් ගේම් එක ප්ලේ කරලා තියෙනවා කියලා මතකයක් නැහැ. සේයොන්ගේ අම්මා මේ හැම දෙයක්ම යොන්සට කියලා අන්තිමට කියන්නේ ඔයාලා හැමදාටම ගේම් එක ඇතුලේ ජීවත් වෙවි කියලා. යොන්සට එකපාරම හුස්ම හිර වෙන්න ගන්නවා. සේයොන්ගේ තාත්තා එයා ඉඳපු තැනටම එකයි යනවා. සේයොන්ගේ මරණයට යොන්සත් වගේ කියන්න ඕන. යොන්ස සේයොන්ගෙට මීට වඩා හොයලා බැලුවනම් සේයොන් තවමත් ජීවත් වෙන්න තිබුණා. යොන්සගේ හිතේ වරදකාරී හැඟීමක් ඇති වෙනවා. එයා සේයොන්ගේ තාත්තගෙන් සේයොන්ට වෙච්ච හැම දෙයකටම සමාව ඉල්ලනවා. ඒ වගේම සේයොන්ගේ මරණයට කවුරු හරි වගේ කියන්න ඕන නම් එයා වගකීම බාර ගන්න අනිත් අයව ගෙදර යවන්න කියලා ඉල්ලනවා. යොන්ස තවමත් ගේම් එකෙන් සම්පූර්ණයෙන්ම අවදි වෙලා නැති නිසා යොන්සට මෙතනදී සිහිය නැති වෙනවා. ජොන්වන් දීපු බර්ත්ඩේ ප්‍රසන්ට් එක නිසා යොන්සගේ මතකය ආපහු ලැබුණා. ඒ වගේම යොන්සව බේරගන්න ජොන්වන් සේදුවේ නසා ගත්තා. ජොන්වන් වෙනවට සේයොන් ඉඳේ නම් සේයොන්ගේ තීරණත් ඒකම වෙන්න පුළුවන් කියලා සේයොන්ගේ තාත්තා කියනවා. සේයොන්ගේ තාත්තා ළමයින්ව නිදහස් කරලා එයාලට තවත් අවස්ථාවක් දෙන්න කැමතියි. ඒත් සේයොන්ගේ අම්මා ඒකට කැමති නැහැ. සේයොන්ගේ අම්මා කියන්නේ ඒ අපේ දුව නෙවෙයි ගේම් එකේ සිරින් වල උන දෝෂයක් විතරයි කියලා. කොහොම වුණත් මෙතනින් මේ කොටස අවසන් වෙනවා. ඊළඟට අපිට පෙන්නන්නේ යොන්ස ආයම බස් එක ඇතුලේ නවදි වෙනවා. කලින් වගේ ජොන්වන් යොන්ස ළඟ නැහැ. හැම දෙයක්ම සාමාන්‍ය විදිහට සිද්ධ වෙන නිසා සේයොන්ගේ අම්මයි තාත්තයි ගේම් එක නවත්තලා කියලා හිතලා යොන්ස සතුට වෙනවා. ඒත් යොන්සගේ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. අන්තිමට සර්ට එන කෝල් එකක් නිසා යොන්ස බය වෙනවා. ඒත් එක්කම පිටිපස්ස බලන යොන්ස දකින්නේ ජොන්වන් තාමත් බස් එක ඇතුලේ ඉන්නවා. ඒ කියන්නේ ගේම් එක ආයෙමත් කන්ටිනියු වෙනවා. හැබැයි මේ පාර ජුන්වන් යොන්සගේ යාළුවෙක් නෙවෙයි. මෙතනින් නයිට් හැස් කම් කොරියන් සීරීස් එකේ සම්පූර්ණ කතාව ඉවර වෙනවා. කතාව තවමත් තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නා නම් මම තව ටිකක් පැහැදිලි කරන්නම්. දාබොම් සේයොන්ට කැමැත්තෙන් ඉඳපු නිසා එයා අසභ්‍ය වීඩියෝ එකක් සේයොන්ගේ මුණ දාලා එඩිට් කරනවා. කියොන් චුන් සහ එයාගේ යාළුවා මේ වීඩියෝ එක හැමෝම අතරේ ෂෙයා කරනවා. වීඩියෝ එක නිසා සේයොන් ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. අන්තිමට සේයොන් සියදිවි නසා ගන්නවා. මාෆියා ගේම් එක කියන්නේ සේයොන් හදපු ගේම් එකක්. ජුන්වන් කියන්නේ සේයොන් හදපු මාෆියා ගේම් එකේ කැරක්ටර් එකක් විතරයි. යොන්ස සේයොන්ට බර්ත්ඩේ ප්‍රසන්ට් එක දෙන වෙලාවේ සේයොන් මේ කැරක්ටර් එක තමයි නිර්මාණය කරමින් ඉන්නේ. සේයොන්ගේ මරණය කාලයක් යනකොට හැමෝටම අමතක වෙනවා. ඒත් සේයොන්ගේ අම්මටයි තාත්තටයි සේයොන්ගේ අහිමිවීම දරා ගන්න බැහැ. සේයොන් සියදිවි නසාගත්තේ පන්තියේ ළමයින්ගේ වරදින්. ආරුවත් ඒකට පසුතැවිලි උනේවත් වගකීම බාරගත්තේවත් නැහැ. ඒක නිසා සේයොන්ගේ අම්මයි තාත්තයි සේයොන් හදපු මාෆියා ගේම් එක ළමයින්ගෙන් බලි ගන්න භාවිතා කරනවා. ඒ අනුව සේයොන්ගේ තාත්තා ගේම් එක ප්‍රතිනිර්මාණය කරනවා. මොකක් හරි ක්‍රමයකින් ළමයින්ව ලැබ් එකට ගෙන එයාලගේ මොලේට මේ ගේම් එක ඇත්තටම කරනවා වගේ දැනෙන්න සලස්වනවා. ඒත් ඇත්තටම ඒ කිසි දෙයක් සාමාන්‍ය ජීවිතේ වෙන්නේ නැහැ. මේක ගේම් එකක් කියලා තේරෙන්න මම උදාහරණයක් කියන්නම්. කතාවේ එක තැනක මිනිස්සු හෙලවෙන්නේ නැතුව කුරුල්ලෝ පියාඹන්නේ නැතුව ඉඳියා. මොකද ගේම් එකක් ඇතුලේ යථාර්ථවාදී දේවල් නැහැ. හැම දෙයක්ම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන නිසා එයින් පිට දෙයක් වෙන්නේ නැහැ. යොන්ස්ට මධ්‍යස්ථානය දැක්කම හොරු පුරුදුයි කියලා දැනුණා. මොකද එකම දේ නැවත නැවත සිදු වෙනවා. ගේම් එක ප්ලේ කරන වාරයක් පාසා මතකේ නැති කරලා ප්ලේ කරන නිසා මීට කලින් මේ සිදුවීම වෙලා තියෙනවා කියලා ළමයින්ට මතකයක් නැහැ. සේයොන්ගේ අම්මා අපි මේ ගේම් එක දුසින් වාරයක් ප්ලේ කරා කියනවා. ඔයාලට පළවෙනි කොටස මතක නම් කතාවේ මුලම යොන්ස් හීනයක් දකිනවා. හීනේ අන්තිමට යොන්ස් මැරෙනවත් එක්කම තමයි ආයෙමත් යොන්ස් බස් එකෙන් අවදි වෙන්නේ. ඇත්තටම ඒ හීනයක් නෙවෙයි. ඒ මීට කලින් ගේම් එක ප්ලේ කරපු වතාව. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එනවා ඇති ගේම් එක 12 වතාවක් ප්ලේ කරා නම් යොන්ස් ඇතුළේ පිරිස ලැබ් එකට ඇවිත් ගොඩක් කල් වෙනවා ඇති කියලා. ඇත්තටම එහෙම නැහැ. ගේම් එකක කාලය වෙනස් වේගයකින් යන නිසා මේ හැම දෙයක්ම සිදු වෙන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. ජුන්වන් දීපු බර්ත්ඩේ ප්‍රසන්ට් එක නිසා යොන්ස් ජුන්වන්ගේ ඇත්ත දැනගත්තා වගේම යොන්ස්ගේ මතකයත් ආපහු ලැබුණා. ගේම් එක ප්ලේ කරන හැම වතාවෙම ජුන්වන් දී බේර ගන්න එකම කෙනා විදිහට තමයි සේයොන්ගේ අම්මයි තාත්තයි ගේම් එක සෙට් අප් කරලා තිබුණේ.
චුන්වන් යුන්සටයි චුන්හිටයි උදව් කරපු නිසා පළවෙනි වතාවට ගේම් එකේ පුරස්යන් ජයග්‍රහණය කරනවා. සේයුන්ගේ අම්මයි තාත්තයි යුන්සව ඇරවන්නේ ගේම් එකේදී චුන්වන් යුන්සට උදව් කරන්න තරම් චුන්වන් යුන්සට කලේ මොකක්ද කියලා දැනගෙන ඒ වීක්නස් එක චුන්වන්ගෙන් අයින් කරන්න විතරයි. යුන්ස ආයමත් බස් එකෙන් අවදි වුණාම චුන්වන් එයාගේ එහා පැත්තේ හිටියේ නැති නිසා යුන්ස හිතන්නේ ගේම් එක නැවැත්තුවා කියලා. ක්ලාස් ටීචර් එන කෝල් එක හුරු පුරුදු නිසා යුන්ස වටපිට බලනවා. එතකොට තමයි පිටිපස්සෙන් සීට් එකේ ඉන්න චුන්වන්ව දකින්නේ. ඒ කියන්නේ සේයුන්ගේ අම්මයි තාත්තයි ගේම් එක නවත්තලා නැහැ. කලින් ගේම් එක ප්ලේ කරනකොට චුන්වන් යුන්සගේ යාළුවෙක් විදිහට තමයි ඉඳී. චුන්වන් යුන්සට උදව් කරපු නිසා පුරස්යන් ජයග්‍රහණය කරනවා. ඒත් මේ පාර යුන්සටවත් දිනන්න බැරි විදිහට චුන්වන් යුන්සගේ යාළුවෙක් නොවන විදිහට කැරක්ටර් එක හදලා ප්ලේ කරනවා. කතාව තේරුම් ගන්න බැරි කෙනෙක් ඉඳී නම් දැන් කතාව තේරෙනවා ඇති කියලා හිතනවා. අද කාලේ හැටියට නම් මේක කාලීන මාතෘකාවක්. AI තාක්ෂණයේ අඳුර පැතිකඩ කතාවෙන් අපිට පෙන්නලා දීලා තියෙනවා. කොටස් 4කින් අරගෙන ආපු Night Has Come Korean series එක ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න. දිගටම මේ වගේ TV series බලන්න අපේ channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.